ට්‍රේඩර් කෙනෙක් විදිහට ඔයත් මේ මෝඩ වැඩ හතර කරනවාද? Number 4. එක දිගටම ලොස් වෙවි ට්‍රේඩ් කරන එක. ඔයා දාන ට්‍රේඩ් එක ලොස් වෙනවා කියලා කියන්නේ ඔයාගේ අතින් මොකක්ම හරි මිස්ටේක් එකක් වෙනවා කියන එක. ඉතින් මේ වෙන මිස්ටේක් එක අඳුරගන්නේ නැතුව ඔයා තව ට්‍රේඩ් කරන එකෙන් වෙන්නේ ඔයාටම කාලයත් එක්ක ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් කියන දේ ඉපා වෙලා යන එක. Number 3. මොකක් හරි ෂුවර් ට්‍රේඩ් එකක් හම්බුනාම එකෙන් එකපාරට ලොකු ප්‍රොෆිට් එකක් ගන්න බලාපොරොත්තු වෙන ඔයා ගාව තියෙන කැපිටල් එකෙන් ලොකු ප්‍රමාණයක් ඒ ට්‍රේඩ් එකට ඔයා ඉන්වෙස්ට් කරන එක. ට්‍රේඩින් සයිකොලොජි නැති එක මේකට ප්‍රධානම හේතුව. Number 2. කිසිම නිදහසක් නැතුව බ්‍රේක් එකක් ගන්න නැතුව එක දිගට නිදි මරාගෙන මහන්සි වෙලා ට්‍රේඩ් කරන්න යන එක. ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් කියලා කියන්නේ මෙහෙම මහන්සි වෙලා නිදි මරාගෙන ඔළුව අවුල් කරගෙන කරන්න ඕන ඔන්ලයින් බිස්නස් එකක් නෙවෙයි. ඒක හරිම ෆ්‍රී එකේ සැහැල්ලු මනසකින් කරන්න ඕන ඔන්ලයින් බිස්නස් එකක්. Number 1. මේක තමයි ප්‍රධානම එක. හොඳ ගයිඩන්ස් එකක් එක්ක බේසික් ටු ඇඩ්වාන්ස් ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් ගැන හොඳ නොලෙජ් එකක් ගන්න තැනක් තියාගෙන වෙන එක කෙටි ක්‍රම පස්සේ ගිහිල්ලා ඔයාගේ ට්‍රේඩින් ජර්නි එක අසාර්ථක කරගන්න එක. ඉතින් මේ මිස්ටේක් එක කරන්නේ නැතුව අනිවාර්යෙන්ම අද ඉඳන් හරියට ක්‍රිප්ටෝකරන්සි ට්‍රේඩින් ඉගෙන ගන්න. බයෝ එකේ මගේ නම්බර් එක ඇති. දැන්ම WhatsApp මැසේජ් එකක් දාන්න.